ඇත්තරම අපේ රටේ නැති ඇති දෙයක් නැහැ කියලා මිනිස්සු හිතුවට අපේ රටේ තියෙන දේවල් මේ රටවල නැහැ. මේ අපේ රටේ තියෙන කන්ඩිෂන් ඌමනාව හිතේ හයියේ තියෙන මිනිස්සෙක්ට වැඩක් කරන්න මේ කිසි රටක නැහැ. මේ පොඩි එක්සැම්පල්. good morning හැමෝටම. අද ටිකක් හීතල දවසක්. ඇත්තටම කිව්වොත් ටිකක් හීතල දවසක්. හිම වැටෙනවා හොඳටම. පොඩි චැලෙන්ජ් එකක් තියෙනවා දැන් වැඩට යන්න වාහනේ ස්ටාර්ට් කරගන්න හිමෙන් වෙහිලා තියෙනවා. බලමු වාහනේ හොයාගන්න පුළුවන්ද කියලා. මේ තියෙන මගේ අසරණ වාහනේ. මේක තමයි වින්ටර් එකේ එපා වෙන වැඩි. ගොඩ කාලෙකින් මෙච්චර මේ හිම වැටුනේ. විශේෂයෙන් මේ සිටි එකට කලින් පාරවල මෙච්චර ගණකමට හිම වැටෙන්නේ නැහැ. එකපාර. ලස්සනයි. රස්නේ නා. හැබැයි එක හොඳක් තියෙනවා. වාහනේ ඉක්මනට රත් වෙනවා. මොකද රේඩියේටර් බ්ලයින්ඩ් එකක් දාලා වගේ. රේඩියේටර් ෆෑන් එකට හුලයි යන්නේ නැහැ. හිමින් වැහිලා තියෙන්නේ. ෆෑන් එක කරකුණාට හුලයි යන්නේ නැහැ. වයිපර් එක හොයා ගන්න ඕන එක්කොටම කලින්. පැය භාගයක් කලින් එළියට එන්න ඕනේ වැඩට යන්න. මේ වැඩ ටික ඉවර කළා. Parou, pai. ගොඩ කාලෙකින් මෙච්චර මේ
හිම වැටුනේ. මම මෙහෙට ඇවිල්ලා දැන් අවුරුදු 6ක් වෙනවා. ඒ අවුරුදු 6ට එන්න මේගොල්ලෝ මේ මිනිස්සු කියන්නේ ඉස්සර තරම් හිම වැටුන්නේ නැහැ කියලා. හැබැයි මේ පාර ඉස්සර වගේ හිම වැටලා. මම දන්නේ මේ වාහන කොහොමද එළියට ගන්න කියලා. මේ හිම වැටුනහම වාහන එන්නේ නැහැ එළියට. උදේ පාන්දර පොඩි වැඩක් හම්බුණා. හදිසි වැඩක්. රේන්ජ් රෝවර් එක ගියර් මාරු වෙන්නේ නැහැ ගියර් සිලෙක්ටර් එක. මේ බඩ ගාගෙන යන්න තියෙන්නේ වාහනේ ගාවට. බරුතර අරනවා. කොටම කලින් වාහනේ ස්ටාර්ට් කරගෙන සිලෙක්ටර් එක නම් වැඩ. තියෙන සිලෙක්ටර් එක දැන් යමු අපි ඇතුළට අරන් ගිහලා රිපෙයාර් කරමු. ඉතින් රිපෙයාර් එක කරා මේක ගලවන්න ඕනේ. ගලවලා ඉලෙක්ට්‍රොනික පාර්ට් එක ඩිෆෙක්ට් එකක් තිබ්බේ. වැඩේ ඉවරයි. දැන් තියෙන හයි කරන්න. හිමින් වෙහිලා තියෙන්නේ වාහනේ. Everyday challenges. හිතලේ වැඩ කරද්දී තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඇඟිලි ගල් වෙන එක. අපිට නෝමල් විදියට ඇඟිලි වැඩ කරන්නේ නැහැ. ඉතින් මේ වගේ කනෙක්ටර් එහෙම ගහන්න ගියාම ටිකක් අමාරුයි. පිටරටවල ඇවිල්ලා වැඩ කරන්න හිතාගෙන ඉන්න නංගිලා මල්ලිලට මේ දේවල් වලටත් ලෑස්ති වෙන්න වෙනවා. මේ හොඳ නරක දෙකම. මේ වගේ කනෙක්ටර් එකක් ගහන්න සාමාන්‍යයෙන් යන්නේ තප්පර දෙක තුන. මේ අද වගේ දවසක ටිකක් අමාරුයි. මොකද පිට ඕන විදිහට ඇඟිලි වැඩ කරන්නේ නැහැ. ඉතින් හයි කරා එන්න දාලා ෆික්ස් කරන්න කලින් චෙක් කරලා බලන්න ඕනේ. gears change වෙනවා. but especially මේ වැඩේ පෙන්වන්න ඕනුනේ ලංකාවේ අපිට මේ වගේ කරදර නැහැ. උපරිම වැස්ස තියෙනවා. මේගොල්ලන්ට මාස 6ක් මේ විදිහට තියෙනවා. කිසිම වැඩක් කරන්න බෑ, ගොවිතැනක් කරන්න බෑ. අපිට වඩා කට්ටක් කනවා. ඉතින් සමහරලාට හිතන ඇයි අපිට මුළු අවුරුද්දම ඉරපායලා ඇයි අපි මේ තත්ත්වෙ ඉන්නේ කියලා. පොඩ්ඩක් හිතන්න දෙයක්. මොකද ඒක මම මේ වැඩේ පෙන්වන්න ඕන වුණා තිබ්බේ. මේ පොඩ්ඩක් එන්කරේජ් වෙන ඇත්තරම අපේ රටේ නැති ඇති දෙයක් නැහැ කියලා මිනිස්සු හිතුවට අපේ රටේ තියෙන දේවල් මේ රටවල නැහැ.
මේ අපේ රටේ තියෙන කන්ඩිෂන් ඌමනාව හිතේ හයියේ තියෙන මිනිස්සෙට වැඩක් කරන්න මේ කිසි රටක නැහැ. මේ පොඩි එක්සැම්පල් එකක්.